ජීවිතේ හැමදේම තිබුණ වගේ පෙනුනත් ඇත්තටම ඔහුගේ හිත ඇතුලේ තිබුණේ හිස්කමක්. ව්‍යාපාරයක් තිබුණා. මිනිස්සු වටේ හිටියා. මුදල් තිබුණා. ඒත් හිතේ නිදහසක් තිබුණේ නැහැ. දුක කියන්න කෙනෙක් හිටියේ නැහැ. අවංකවම අහගෙන ඉන්න යාළුවෙක්වත් හිටියේ නැහැ. හැමදාම hina වෙලා හිටියත් රෑ වෙද්දි ඔහු සටන් කරේ තමන්ගේම සිතුවිලි එක්කයි. සමහර දවස්වල ජීවිතේ ඉදිරියට ගෙනියන්න හේතුවක්වත් හොයාගන්න බැරි වුණා. ඒත් එක දෙයක් ඔහුව තවමත් රඳවගෙන තිබුණා. ඒ ඔහුගේ අම්මා. මට මොන දේ නැති වුණත් අම්මට මාව නැති වෙන්න බෑ කියන හැඟීම නිසා ඔහු තවත් දවසක් ජීවත් වුණා. කාලයත් එක්ක ඔහු තේරුම් ගත්තා. සමහර වෙලාවට අපිට ඕන විසඳුමක් නෙවෙයි. අපේ දුක අහගෙන ඉන්න කෙනෙක් විතරයි. අපි වැටුනම අතක් දිගු කරන කෙනෙක් විතරයි. ජීවිතය කොච්චර අමාරු වුණත් අඳුරේම සදාකාලිකව ඉන්න බෑ. පොඩිම ආලෝකයක් වුණත් ඒකත් ආලෝකයක්ම. ඒ නිසා අදත් සටන් කරන හැම හිතකටම කියන්න තියෙන එකම දෙයයි. ඔයාගේ කතාව තවම ඉවර නැහැ. අද දවස දරාගෙන ඉන්න. හෙට දවසේ සමහර විට ඔයා හිතපු තරම් අඳුරු නෙවෙයි. මගේ සියලුම පෝස්ට්, රීල්ස්, වීඩියෝස් දැක ගන්න මාව ෆලෝ කරලා තියාගන්න.